ලක්ෂිත අපේ ගෙදරට ඉව වැටිලා තියෙන්නේ අපේ සම්බන්ධය ගැන. අපිට හැමදාමත් හැඟිමුත්තන් කරන්න බැහැනේ පූජනි. අප්පද බොල මේ අපේ විදානේ රාලහාමිගේ දූ නේද? අර ලීලාවතීගේ පුතා එක්ක පෙම්බස් දොඩන්නේ. කරන්නම්කො හොඳ වැඩක්. කිව්වට අහිතක් හිතන්න එපා රාලහාමි. අපේ පූජනී බේබි අන්න ලීලාවතීගේ පුතා එක්ක හරියට කතාව. මොනවා? සිරිපාලයෝ උඹ ඔය කියන්නේ ඇත්තම නේද? ඒ මක්කටයි මං අපේ මහත්තයාට බොරු කියන්නේ. පූජනි ඔහොම නැවතියා. උඹ අර පහළ වෙල ළඟ ලීලාවතීගේ කොල්ලා එක්ක පෙම් කෙල්ලනවා කියන්නේ ඇත්තද? අපි උඹම මෙහෙම ලොකු මහත් කළේ මේකේ ඉන්න හිඟන්නට උඹව දෙන්න නෙමෙයි. ආන්න ඒක මතක තියාගනි. ඉන්න කියන්න අර එහා ගමේ කපුවට මෙන්න මේකීට ඉක්මනට පෙළවහක් කරලා දෙන්න. නැත්තම් මේකී අපේ මුනේ දැලි ගන්නවා. තමුන් නේද ලීලාවතීගේ පුතා? අවු රාලහාමි මහත්තයා මම ලක්ෂිත. උඹ හිතන් ඉන්නේ වලව්වෙන් දීගියක් ගන්න නේද? උඹ වගේ හිඟන්නෙකුට දෙන්න අපි දරුවා හඳලා නැහැ බොල. අයේ එහෙම අපේ සුදු බේබි එකක් උඹ හාදකම් පවත්තලා අහු වුණොත් මම නරක මිනිහා කියන්න එපා. ඇයි අම්මේ? අපි දුප්පත් වෙලා ඉපදුනේ. මට නම් මේ ජීවිතේ ඇති වෙලා. මගේ පුතා දුක් වෙන්න එපා. පුතේ ඔබ දුප්පත් වෙලා ඉපදුනේ උඹේ වරදක් නෙමෙයි. හැබැයි ඔබ දුප්පත්ම වෙලා මැරෙනවා නම් ඒක ඔබේ වරදක්. හරිදනේ? පුතේ තාත්තා ඔබ වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි වගේක් තියෙනවා. ඔබ ඒක ගනින් ඔබේ කැමැත්තක් කරපන්. නාස්ති නොකර. අම්මේ මම ගිහින් එන්න. මගේ පුතාට තෙරුන් සරණයි. පරිස්සමෙන් හැමදේම කරගන්න මගේ පුතේ. අම්මේ මම ටවුන් එකෙන් ගෙයක් ගත්තා. අම්මා එහෙට යන්න. සුනිමල් අම්මාව එකන්නේ. පුතාගේ කැමැත්තනේ. අම්මේ අපේ ගම පැත්තේ යන්න ආසයි. පරණ ගෙදරත් බලලා එමුද ගිහින්? ගිහින් නෙමු පුතේ. මටත් ආසයි. අවුරුදු ගානකින් ගියේ නැහනේ. රාලහාමි මහත්තයා කොහමද? කවුද මේ මහත්තයා? මට අඳුරගන්න බැහැ නෝ. රාලහාමි මහත්තයා. මං තමා ලීලාවතීගේ පුතා ලක්ෂිත. මට අඳුරගන්න බැරි වුණා පුතේ. මට සමාවයන් හැමදේට. මගේ උද්දච්චකම නිසා මගේ කෙල්ලට ජීවිතේ වැරදුනා. වැදගත් කියලා හිතාගෙන හිටපු නොසන්ඩාලයකට අපි රැවටුණා පුතේ. මේ හැමදේම අපේ දෛවය වෙන්නේ නැති මාමේ. රාලහාමි මාමා එදා මට හිඟන්න කියලා බැන්න එකෙන් තමයි මං හිතට අරගෙන දිනුනේ. ඒකට මාමට ස්තුතියි. එහෙනම් මාමේ මේ මම ගිහිල්ලා එන්නම්. පුතාට දෙවි පිහිටයි. ජීවිතේ අපිට ලැබෙන හොඳම අභිප්‍රේරණය තමා හිස් වූ සාක්කු සහ ප්‍රතික්ෂේප වීම. ඔබට ලැබෙන ගැරහුම් ප්‍රතික්ෂේප වීම ජීවිතයට ශක්තියක් කරගෙන ඉදිරියට යන්න.